Hi guys, අපි අද යන්නේ හුළංගල කැම්පින්. අපි උදෙන්ම තමා මෙහෙම පිටත් උනේ. අපි ඊට පස්සේ කෙලින්ම ගියේ අපේ කැම්පින් බඩු ගන්න අපි කතා කරගත්තු ඒ අයියා ගාවට. ඉතින් ඒ අයියාවත් අපි හම්බෙලා අපිට මේ විදිහට ලස්සනට බඩු ටික ලෑස්ති කරලා දුන්නා. ඇත්තටම මාරම සර්විස් එකක් දෙන අයියා කෙනෙක්. අපිට ඕන විදිහට අපි කතා කරගත්තු විදිහට අපිට බඩු ටික ලෑස්ති කරලා තිබ්බා. අපිට ගිහලා පික් කරගන්න විතරයි තිබ්බේ. තවත් අයියලා සෙට් එකක් ඇවිල්ලා හිටියා එතනට අපිත් එක්ක මේ බඩු ගන්න තැනට. ඊට පස්සේ ඉතින් අපි බඩු ටික ලෑස්ති කරගෙන මේ විදිහට බඩු ටිකත් කරේ දාගෙන අපි යන්න පිටත් වුණා. එතන මෙන්න මේ වගේ තමයි අපි අන්තිමටම ගියේ. ඊට පස්සේ ඉතින් අපි ආවේ ලස්සන පාරාදීසෙට. ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් අපිට සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනා. පාර ඇත්තටම අවුල්. ඉතින් බයික් එකේ පොඩ හිමීට තමයි ගියේ. ඉතින් කොහොම හරි අපි උඩට හිමීට ගිහිල්ලා අපි කැම්පින් ටෙන්ට් එක ගහන්න පටන් ගත්තා. මේ ඉන්නේ අපේ අනිත් එක්කෙනා. එයාගේ ටෙන්ට් එක නම් ගහලා ඉවර වුණා. මෙතන ඉතින් කැම්පින් කරන්න රුපියල් 6000ක වගේ ටිකට් එකක් ගන්නවා. ඇත්තට අපේ ෆස්ට් ටයිම් තමයි මේ කැම්පින් ටෙන්ට් එකක් ගහන. මම ඇත්තටම හිතන්නේ හරි අමාරුයි කියලා. හැබැයි ඉතින් බලන්න හරියට ඇත්තටම මාරම ලේසි දැන් තියෙන සිස්ටම් එකත් එක්ක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් කොහොමද ටෙන්ට් එක ගහන්න ගත්තේ. ඔය විදිහට ගහලා අපි කොහොමද ගහලා ඉවර කරගත්තා ඉක්මනට. මොකද ඇත්තටම මාරම වැස්සක් තිබ්බේ. කූඩල්ලොත් එල්ලිලා අපිට මාර ප්‍රශ්න ගොඩක් වුණේ. ඉතින් ෆස්ට් ටයිම් කිසි එක්ස්පීරියන්ස් එකක් තිබ්බෙත් නෑ අපිට. කොහොම හරි ඉතින් අපි ටෙන්ට් එකක් ගහගෙන එකක් ඉතින් බොනවා අපි එක්කෙනා. ඉතින් මයාගේ ෆස්ට් ටයිම් ඉතින් මේ ඇත්තටම එළිය මාරම මීදුමක් තිබ්බේ. අපි එළියට යන්න හදලා යන්න බෑ. ඒ තරමට සීතලයි වැස්සයි. එහෙම ප්‍රශ්න ගොඩකට අපිට මුහුණ දෙන්න වුණා. කූඩල්ලෝ ඒ තරමට එළියට ගියොත් එහෙම කූඩල්ලෝ 20ක් විතර අරගෙන තමයි කූඩාරම ඇතුළට එන්න වෙන්නේ. ඒක නිසා ඇත්තටම අපි එළියට බැස්සේ නෑ. ඉතින් අපි පුළුවන් තරම් කූඩාරම ඇතුළේ ඉඳන් කරගන්න පුළුවන් උපරිම දෙයක් කරගන්න තමයි try කරේ. ඉතින් සොසේජස් එහෙම පොඩ්ඩක් ගෙනල්ලා ඉතින් අපි හදාගත්තේ. කොහොම හරි ඉතින් රෑ ඒ විදිහට අපි ගෙවලා උදේ පාන්දරම ඉතින් මේ වගේ වයිබ් එකක් දැහිද්දී හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා. ඒ තරම් මාරම ලස්සනයි. හිතාගන්න බෑ ලංකාව මෙච්චරම ලස්සනයිද කියලා. ඉතින් අපි එළියට බැහැලා ෂේප් එකේ ඉතින් පොඩ්ඩක් රවුමක් දැම්ම මාරම ලස්සනක් තිබ්බේ උදේ පායලා. ඉතින් අපිට ඇත්තටම දැක්කේ නෑ මීදුම නිසා. ඒ තරම් මීදුමක් තිබ්බේ. මේ කඳු තියා කිසිම දෙයක් පෙවුන්නේ තනිකර මීදුමෙන් වැහිලා තිබ්බේ. ඉතින් අපි කොහොම හරි ඉතින් ඔය විදියට වටපිටාව බලලා ලස්සනට ඉතින් ඇවිද්දා. ෆස්ට් ටයිම් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්තු ෆස්ට්ම ඩේ එකේ මේ වගේ ලස්සන විව් එකක් බලාගන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම අපි හිතුවේ නෑ. තරම් මාරම ලස්සන විව් එකක් තිබ්බේ. ඉතින් අපේ ටෙන්ට් එක මේ එහා පැත්තෙන් පේන්නේ මගේ යාළුවගේ ටෙන්ට් එක. හැබැයි මෙතන ෆැමිලියක් ඇවිල්ලා සුපිරි මාතලයක් ගත්තා. අයියාත් මාරම හොඳයි. ඉතින් බලන්නකෝ යාළුවගේ කූඩාරම කොහොමද කියලා. මාරම සුපිරිම ෆන් එකක් ගත්තා. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක් මට නම් තේරුණ විදියට. ඉතින් ඒ විදිහට අපේ වටපිටාව පොඩ්ඩක් ඇවිදලා ඉතින් අපේ උත්තේ කෑම වේල සම්පූර්ණ කරගන්න තමයි අපි මේ ලෑස්තිලා ඉන්නේ. කට්ටිය ඉතින් ඉන්න බඩ ජාඩිකවට කනවා කට වැඩ. ඉතින් හැම වගේම මම ඉතින් යන්න තමයි දැන් හදන්නේ.
අපි කාලයල මේ කන්ද මුදුනට යන්න කියලා තමයි හිතන් ඉන්නේ. බලමු ඉතින් අපි මේ විදියට යන්න හිතාගත්ත විදියට යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපි මේ විදියට උයන්න ගත්තා. නූල්ස් එක හදාගන්න භාජනය ඉඩ මදි වුණා. අයියට කියන්න ඕන භාජනය චුට්ටක් ලොකු භාජනයක් දෙන්න කියලා. පොඩි සින්දුවකුත් දාගෙන ඉතින් පොඩ්ඩක් උයනවා. ඉතින් චිල් එකේ කට්ටිය ඉන්නේ. එන්න මාතලයක් ගන්නවා. කොහමද ඔය විදිහට උදේ කෑමක් හදාන අපි කෑවා. ආලෙල්ල පොඩි පන්නයක් ගන්නවා කියලා තමයි හදන්නේ. මේ ඉතින් බලන්නව කරන දේවල්. TikTok එකේ විදස් ටිකේ වයිරල් වෙන වීඩියෝ එකක් තියෙනවා. අපි දෙන්නත් කල්පනා කරලා ඒ දේ කරා. අපිට ඇත්තටම මාර සපෝට් එකක් දුන්නා මේ සුමේදමල්ලි තමයි. ඊට පස්සේ අපි උදේට කාලේ කන්ද නගින ලෑස්ති වුණා. ඇත්තම හිතුවට වැඩි හරි අමාරු වැඩක්. මේ ඇස්සත් එක්ක පොළොව ලෙස්සනවා, කූඩලුත් වැඩි, අනික නගින්න තිබ්බේ හරියම අමාරු පාරක්. පඩිබලක් තිබ්බේ නෑ ඇත්තටම. ඒක නිසා පරිස්සමින් යන කට්ටිය පරිස්සම් වෙලා තමයි යන්න ඕනේ. උඩට ගියාම තමයි තේරුනේ මේක මාරම ලස්සනයි කියලා. අපි සෑන්ඩලා හිටියා ෆොටෝස් ගත්තා. ඊට පස්සේ අපි ෆොටෝස් එමත් අරගෙන පොඩ උඩ ඉඳලා හිමීට අපි පල්ලෙහාට යන්න ලෑස්ති වුණා. පල්ලෙහාට බයිද්දි හරි පරිස්සමෙන් බහින්න ඕන. මොකද පාර තිබ්බේ පඩිපෙළ නෙමෙයිනේ. තනිකර පස් එස්සනවා මඩත් එක්ක. ඒක නිසා හිමී පරිස්සමෙන් තමයි බහින්න ඕනේ. කොහමද හිමීට පල්ලමට බැහැලා ඉතින් අපි බැලුවා ආයෙ උඩට යනවද නැද්ද කියලා. ආයෙ බෑ අපි යන්න ලෑස්ති වෙන්න ඕනේ. දැන් ඉතින් අපි ඊට පස්සේ යන්න ලෑස්ති වුණා. මොකද 12 වෙනකන් විතරයි අපි ඉන්න තියෙන්නේ, ටයිම් එක තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ තමයි අපි මේ විදිහට යන්න ලෑස්ති වෙලා පිටත් උනේ. එතකොට අපි ඊට පස්සේ බාර ටික ලෑස්ති කරලා ඔක්කොමත් ලෑස්ති කරගෙන ඉතින් හිටපු කටේට සමුදීලා අපි යන්න පිටත් වුණා. ඇත්තටම මේ තියෙන අපි බයික් එකේ ගිය පාර ගල් උඩින් පේනවනේ අපි ගියේ කොහොමද කියලා. හිමීට යන්න ඕනේ. ඉතින් ගොඩක් කට්ටිය කිව්වා ඉතින් අපිට යන්න බෑ අරකයි මේකයි කියලා. ඉතින් යාලා ඉතින් බයික් වල සාමාන්‍ය වාහනයකට ආදරයක් නැතුව යන ගම කට්ටියක් තමයි ඉතින් යාලා. මං හිතන්නේ මේක හිමීට ගියොත් නෑ ඉතින් ඇත්තටම ගැටලුවක් නෑ. හිමීට යන්න ඕනි. මේ වොෂ්රූම් නම් එහෙමනම් තිබ්බා, වතුරක් තිබ්බා. නමුත් ඉතින් පාවිච්චි කරන්න බොන්න කරන්න නම් අමාරුයි. අනිත් දේවල්ට නම් වතුර ගැටලුවක් තිබ්බේ නෑ. අනිවාර්යයෙන්ම ඉතින් වතුර පොඩ්ඩක් වැඩිපුර අරන් එන්න. ඒක තමයි ඉතින් හොඳම දේ. ඉතින් ආයෙත් මේ වගේ එක්ස්පීරියන්ස් එකකින් වීඩියෝ එකක් අරගෙන එන්නම්. අපි චිල් කපල්.